සුබ දවසක් සියලුම දෙනාට. අද අපි කතා කරන තවත් එක වැදගත් කොටසක් රිසර්ච් මෙතඩ්ස් යටතේ ඒ තමයි theoretical framework සහ conceptual framework. අපි අද අඳුරගමු මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද, මේ දෙකම එකක්ද, එහෙම නැත්නම් මේ දෙක අතර මොකක් හරි වෙනසක් තියෙනවද කියන එක බොහොම සරලව අද අඳුරගමු. හොඳයි. ඒ අතරින් අපි ඉස්සෙල්ලාම කතා කරමු theoretical framework ගැන. theoretical framework එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් මේ theoretical framework එකක් ඇතුළේ සිද්ධ වෙන්නේ අපේ රිසර්ච් ස්ටඩි එක සහ එතකොට මෙන්න මේ අපි කරන ස්ටඩි එකට සම්බන්ධ එහෙම නැත්නම් ස්ටඩි එක හා ගැළපෙන විවිධ තියරිස් විවිධ න්‍යායාත්මක දේවල් මේ වෙනකොට තියෙන්න පුළුවන් existing theories. ඒ කියන්නේ කවුරු හරි කලින් රිසර්ච් කෙනෙක් කරපු දේවල් වෙන්න පුළුවන්, ඉස්කෝලේ කෙනෙක් කරපු දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ existing theories සහ අපේ ස්ටඩි එක අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන එක තමයි මේ theoretical framework එකක් ඇතුලේ සිද්ධ වෙන්නේ. ඒතර අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි theoretical framework එක අපි කරන්නේ based on existing theories. මේ වෙනකොට තියෙන කවුරු හරි කෙනෙක් හොයාගත්ත, කවුරු හරි කෙනෙක් කතා කරපු theories පාවිච්චි කරලා තමයි අපි theoretical framework එක කරන්නේ. එතකොට මෙතනදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විවිධ concepts, definitions, theories, විවිධ models, frameworks මේ ඕන දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙනකොටත් තියෙන establish වෙලා තියෙන theories ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ theoretical framework එක ඇතුලේ. එතකොට මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ existing theories කියන දේවල් කවුරු හරි ටෙස්ට් කරපු, prove කරපු දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. කවුරු හරි ඉස්කෝලේ කෙනෙක් වෙන්න පුළුවන්, රිසර්චර් කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් කලින් කරපු දේවල්, කතා කරපු දේවල් තමයි අපි මේ theoretical framework එක ඇතුලේදී පාවිච්චි කරන්නේ. සරල උදාහරණයක් මෙතන දීලා තිනවා පින්තූරයක් එක්ක. මේකේ ඔයාලට පේනවා ඇති. මේකේ අම්මා කෙනෙක් එයාගේ පුතාට තේ එකක් හදන්න කියලා දෙනවා. How to make a tea. එතකොට අම්මා කියනවා තේ එක හදන්න මොනවද කරන්නේ? We need to add sugar and tea leaves. අපි තේ එක හදන්න වතුර රත් වෙන්න ඕනේ. ඒකට අපිට සීනි සහ තේ කොළ අවශ්‍ය වෙනවා තේ එකක් හදන්න. මෙන්න මේක හරියට theoretical framework එකක් වගේ. ඇයි එහෙම කියන්නේ? අම්මා මේ තේ එකක් හදන එක උගන්වන්නේ existing theory එකක් තමයි පුතාට දෙන්නේ. මොකක්ද existing theory එක? අම්මත් කාගෙන් හරි ඉගෙන ගත්ත තේ එකක් හදන්නේ කොහොමද? උණු වතුර රත් කරලා ඒකට සීනි සහ තේ කොළ දාලා තමයි තේ එක හදන්නේ. මොකද්ද? existing theory එකක්. පවතින theory එකක්. ඒක අම්මා මොකද කරන්නේ? ඒක හැම තමන්ගේ පුතාට දෙනවා. ඒතර පුතා පාවිච්චි කරන්නේ මොකද්ද? මේ අම්මගේ රෙසිපි එක. තේ එකක් හදන රෙසිපි එක. ඒක පුතා හොයාගත්ත එකක් නෙවෙයි. එයා ඒක පවතින එහෙම නැත්නම් existing theory එකක්. අම්මගේ රෙසිපි එක. ඒක තමයි තියෙන theory එක. ඒ theory එක තමයි පුතා මෙතන පාවිච්චි කරන්නේ. එතකොට මේ theoretical framework එක ඇතුළේ සිද්ධ වෙන්නේ ඒකයි. existing theory එකක් අපේ ස්ටඩි එකත් එක්ක සම්බන්ධ කරලා මෙන්න මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන දේ අපි theoretical framework එක ඇතුලේ කතා කරනවා. එතකොට මේකෙදි රිසර්ච් කිසිම වෙලාවක මේ පවතින theories, existing theories වලට වෙනසක් කරන්න යන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි කතා කරමු conceptual framework. conceptual framework එක මම ඉස්සල්ලාම මේ example එක පැහැදිලි කරලා පටන් ගන්නවා. දැන් ඔයාලට මේ පින්තූරේ බැලුවහම පේනවා මේ පින්තූරේ දැන් කලින් පින්තූරෙත් එක්ක බැලුවම මේකේ අම්මා නැහැ. ළමයා විතරයි ඉන්නේ. එයා තනියම තමයි තේකක් හදන්නේ. හැබැයි කලින් පින්තූරේ දැකපුණේ තව දේවල් ටිකක් තියෙනවා මේසෙ උඩ. තේ කොළ එකට අමතරව කිරිපිටි ටින් එකක් තියෙනවා. මීපැණි බෝතලයක් තියෙනවා. තව පොඩි ප්ලේට් එක ඉඟුරු තියෙනවා. හරි. මෙයා දැන් මේ මොකද්ද කරලා තියෙන්නේ? මෙයා අලුතෙන් රෙසිපි එකක් හදලා. My new recipe. I added ginger and honey. මේ අලුතෙන් දේවල් කිහිපයක් එකතු කරලා ingredients එකතු කරලා මෙයා මොකද කරලා තියෙන්නේ? අලුතෙන් දැන් මෙයා තේකක් හදනවා. මෙන්න මේ දේ තමයි conceptual framework එක ඇතුලේ වෙන්නේ. දැන් කලින් උදාහරණයක් බලන්න පින්තූරේ. ළමයා මොකද කරේ? අම්මාගේ තියරි එක, අම්මා කියලා දීපු තියරි එක. එහෙම නැත්නම් ඒ වෙනකොට තිබ්බ තේකක් හදන්නේ කොහොමද කියන තියරි එකම තමයි එයා පාවිච්චි කරේ. හැබැයි conceptual framework එකට එනකොට මොකද වෙන්නේ? මෙයා අලුතෙන් දේවල් මෙයාගේ concepts ටිකක්, මෙයාගේ අදහස් ටිකක් මෙයා මේකට එකතු කරලා තියෙනවා. හරි. අපි බලමු මේකේ නිර්වචනය. conceptual framework එකක් කියලා කියන්නේ explanation of the relationship between logically constructed concept with the concept of research study.
ඒ කියන්නේ conceptual framework එකක් ඇතුළේදී සිද්ධ වෙන්නේ අපේ ස්ටඩි එක සහ අපි මේ කන්ස්ට්‍රක්ට් කරන concept එහෙම නැත්නම් අපි අලුතෙන් එකතු කරන concepts අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන එක තමයි conceptual framework එකක් ඇතුළේ වෙන්නේ. ඇයි මේ logically constructed concept කියන්නේ? දැන් මේ ළමයා අලුතෙන් රෙසිපි එකක් හදනවා කියලා තේ හදන්න මෙයා මේකට ගඩොල් කුඩු එකතු කරන්නේ නැහැ. මිරිස් කුඩු එකතු කරන්නේත් නැහැ. ඇයි? එතන කිසිම ලොජික් එකක් නැහැ. මෙයා මේකට එකතු කරන්නේ වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මී පැණි එකතු කරන්න පුළුවන් දෙයකට, කිරි පිටි එකතු කරන්න පුළුවන්, ඉඟුරු එකතු කරන්න පුළුවන්. logically constructed concept. මෙයාගේ මේ concept හැම එකක්ම හරි විදිහට logically constructed දේවල්. ඒකයි ඒකට logically constructed concept කියලා කියන්නේ. එතකොට conceptual framework කියන්නේ මොකද්ද? අපේ study එක සහ research විසින් ගොඩනගන concept අතර තියෙන සම්බන්ධතාවය relationship එක මොකද්ද කියන දේ තමයි අපි conceptual framework එක ඇතුලේ විස්තර කරන්නේ. එතකොට මේකේ conceptual framework එකේදී research එකේ ideas තමයි develop වෙන්නේ. research එකේ ideas තමයි වැඩි දියුණු වෙන්නේ. එතකොට මෙන්න මේ concept මේ research ගොඩනගන අදහස් concept කියන්නේ මොනවද? ඒවා තමයි ඇත්තටම variables කියලා අපි අඳුරගන්නේ. එතකොට මෙයා මේ තේකට දාන මේ ingredients ginger වෙන්න පුළුවන්, කිරි පිටි වෙන්න පුළුවන්, මී පැණි වෙන්න පුළුවන් මොනවද මේ ඇත්තටම? මේව ඇත්තටම variables. එතකොට මෙන්න මේ variables ටික තමයි අපි ඊට පස්සේ පෙන්වන්නේ. මේ variables අතර තියෙන සම්බන්ධතාවය තමයි අපි එක එක රූප සටහන් මගින් ඊට පස්සේ පෙන්වන්නේ. independent variable කියලා, mediating variable කියලා, moderating variables කියලා අපි පෙන්වන්නේ මෙන්න මේ concepts research එකේ. හොඳයි. මම මෙතන උදාහරණයක් දීලා තියෙනවා. එතකොට මේක හරහා ඔයාලට තවදුරටත් දැනගන්න පුළුවන් මේ theoretical framework සහ conceptual framework එක අතර තියෙන වෙනස මොකක්ද කියන කාරණාව. Why employees at a coffee shop stay at their job? මේක තමයි අපේ ස්ටඩි එක. මොකද්ද? ඇයි කොෆි ෂොප් එකක ඉන්න සේවකයෝ ඇත්තට මේ ජොබ් එකේ ලොකු කාලයක් රැඳෙන්නේ? මේක තමයි අපේ ස්ටඩි එක. Why employees at a coffee shop stay at their job? එතකොට මේකට අනුව අපි theoretical framework එකේ මොනවද කතා කරන්නේ? කතා කරන්න ඕන මොනවද? theoretical framework එකේ අපි කතා කරන්න ඕන මෙන්න මේ ස්ටඩි එක හා සම්බන්ධව මේ වෙනකොටත් තියෙන existing theories, models, frameworks මෙන්න මේ දේවල් තමයි අපි theoretical framework එක ඇතුලේ කතා කරන්නේ. එතකොට මේ උදාහරණය හැටියට අපිට මොනවද කතා කරන්න පුළුවන්? ඇයි සේවකයෝ යම්කිසි සේවා ස්ථානයක කැමැත්තෙන්ම රැඳෙන්නේ? අන්න මේකට අදාළ theories තමයි අපි මේකෙදි කතා කරන්නේ. theoretical framework එක යටතේ. එතකොට මේ යටතේ ඔයාලට කතා කරන්න පුළුවන් මොනවද? Maslow's hierarchy of need. ඊට පස්සේ Herzberg two factor theory. මෙන්න මේ වගේ concepts එහෙම නැත්නම් theory framework වලට කතා කරන්න පුළුවන්. ඒ හරහා ඔයාලට පුළුවන් විස්තර කරන්න ඇයි employee කෙනෙක් මොකක් හරි රැකියා ස්ථානයක ඉන්නේ ලොකු කාලයක්. කොහොමද එයා ඒකට motivate වෙන්නේ? job satisfaction එක කියන්නේ මොකක්ද? motivation සම්බන්ධයෙන් තියෙන තවත් theories මොනවද? එතකොට motivation job satisfaction හා සම්බන්ධ වෙන එක models මොනවද තව තියෙන්නේ? framework මොනවද තියෙන්නේ? තවත් ස්කෝලර්ස්ලා එහෙම නැත්නම් කලින් රිසර්චර්ස්ලා කරපු රිසර්ච් වල තියෙන මොනවද තව concepts මේ සම්බන්ධයෙන් තියෙන්නේ. මෙන්න මේ දේවල් තමයි theoretical framework එක ඇතුලේ කතා කරන්නේ. existing theories. ඔයා කිසිම වෙලාවක ඒකට අලුතෙන් යමක් එකතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හරි. එතකොට conceptual framework එකට ආවම conceptual framework එක ඇතුළේ අපි මොකද කරන්නේ? research එකේ ideas develop කරනවා. conceptual framework එක ඇතුළේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ research develop කරන concept අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අපි පෙන්වුම් කරලා දෙනවා. මේ උදාහරණ විදිහට researcher හිතන්න පුළුවන් free meals and flexible working hours. ඒ කියන්නේ සාමාන්‍ය කොෆි ෂොප් එකක වැඩ කරද්දි වැඩ කරන අයට නොමිලේ කෑම හම්බෙනවා. ඊට අමතරව කොෆි ෂොප් එකේ වැඩ කරන අයට ඕන වෙලාවකට ඉඳ ගන්න පුළුවන් වැඩ නැති වෙලාවට. වැඩ නැති වෙලාවට ඕන චුට්ටක් එළියට ගිහිල්ලා එන්න පුළුවන්. මෙන්න මේ වගේ පහසුකම් තියෙනවා. flexible work schedules. මෙන්න මේ කාරණා දෙක හින්දා තමයි ඇත්තටම කොෆි ෂොප් එකක ඉන්න එම්ප්ලොයිස්ලා ඒ සේවා ස්ථානයේ රැඳෙන්නේ. මෙන්න මේ දේ ඇවිල්ලා රිසර්ච් එකේ concept එකක්. රිසර්ච් ගොඩනගපු concept එකක්. logically constructed concept එකක්. ඊට පස්සේ conceptual framework එකේ මොකද වෙන්නේ? මෙන්න මේ රිසර්ච් ගොඩනගපු concept
සහ ස්ටඩි එක අතර තියෙන සම්බන්ධතාවය පෙන්වලා දෙන එක තමයි conceptual framework එක ඇතුලේ ඉන්නේ. එතකොට මේ රිසර්ච් ගොඩනගපු concept කියන්නේ මොනවද? ඇත්තටම කිව්වොත් ඒවා තමයි variables රිසර්ච් එකේ. හරි. මේ පල්ලෙහෙන් පෙන්නලා දෙනවා සරල උදාහරණයක් විදිහට රිසර්ච් එකේ මේ උදාහරණ විදිහට එයාට ගන්න පුළුවන් variables. එයායි concepts. මොනවද? free meals සහ flexible working hours. මේ දෙක තමයි එයා logically constructed concept එක. මේ දෙක අතර employee retention එක නැත්නම් employee කෙනෙක් රැකියා ස්ථානයේ නවතින්න සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි conceptual framework එක ඇතුලේ රිසර්ච් හොයාගන්නේ. එහෙම නැත්නම් එයා විශ්වාස කරන්නේ. එතකොට මේ free meals flexible working hours කියන දෙක මොකක්ද ඇත්තටම? independent variables. එතකොට මේ employee retention එක කියන්නේ මොකක්ද? ඒක තමයි dependent variable එක. හොඳයි. අද අපි කතා කරේ theoretical framework සහ conceptual framework කියන්නේ මොකක්ද සහ මේ දෙකේ තියෙන සම්බන්ධතාවය කුමක්ද කියන කාරණාව තමයි අපි අද කතා කරේ. සියලුම දෙනාට සුබ දවසක්.